කොහොමද ඉගෙන ගන්නේ කේක් හදන්න? ඒක ඇත්තටම හරිම අහම්බයක් අයියේ. මම 2020 අග භාගයේදී නොවැම්බර් මාසේ වගේ දකිනවා Facebook එකේ පෝස්ට් එකක් පුඩින් වර්ග චීස් කේක් එහෙම කරන ක්ලාස් එකක පෝස්ට් එකක් දකිනවා. ඉතින් ඇත්තටම මම ඒ වෙලාවේ ඔක දැක්කම මට හිතෙනවා මේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන කියලා. මම ඉතින් හස්බන්ඩ්ටත් ඒක පෙන්නුවා. ඉතින් එයාත් කිව්වා කමක් නෑ ගෙදර ඉන්න නිසා ඒක කරන්න කියලා. ඒ වුණත් අර එයා එහෙම කිව්වා වුණත් මම ඒක හිත හිටියා මම මේකට ජොයින් වෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ අර මට තිබුණේ කම්මැලිකම. පස්සේ ඒ ක්ලාස් එක පටන් ගන්න තිබුණේ සෙනසුරාදා දවස. මම ඒ දවසට ඉස්සර දවසේ සිකුරාදා උදේ මම ඒ ටීචර්ට මැසේජ් එකක් දැම්මා. ටීචර් මම කැමති ජොයින් වෙන්න. මට ජොයින් වෙන්න පුළුවන්ද කියලා. එතකොට එයාගේ ක්ලාසස් දෙකයි තිබුණේ. එකක් රෑ ක්ලාස් එක අනිත් එක දවල් ක්ලාස් එක. මට ඕනි වුණේ රෑ ක්ලාස් එකට ජොයින් වෙන්න. එතකොට ටීචර් කිව්වා රෑ ක්ලාස් එකට නම් ජොයින් වෙන්න බෑ. ක්ලාස් එක දැන් ෆුල් කියලා. ඊට පස්සේ මම අහුවා එහෙනම් ඉතින් කමක් නෑ මට දවල් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්ද කියලා. ටීචර් කිව්වා තව එකනයි ගන්නවා දැම්ම පේමන්ට් එක කරනවා මම ආව ගන්නවා කියලා. ඊට පස්සේ මම ඉතින් ඉක්මනට ඔන්ලයින් පේමන්ට් එකක් කරලා මම අන්තිම මොහොත තමයි ක්ලාස් එකට ජොයින් වුණේ. ඊට පස්සේ තමයි මම ක්ලාස් එකේ දැන් පුඩින් වර්ග කියලා දුන්නා. ඇත්තටම මම ටීචර් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ශෙහාරා සිල්වා කියන ටීචර්. ඇත්තටම ඒ ටීචර්ගෙන් මම ඉගෙන ගත්ත දේ මම හිතුවේ නෑ මම මෙහෙම බිස්නස් එකක් කරන්න තරම් ඒක මට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඇත්තටම ඒක මම ගොඩක් ප්‍රයෝජනවත් විදිහට මගේ ජීවිතේ ලං කරගත්තා.